Hi guys, ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම වීඩියෝ එකක් ඔයාලට ගේන්න හදන්නේ කොහොමද වටුව බ්‍රූඩ් කරන්න කියලා. ඒ කියන්නේ මගේ අද පැටව ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම හිතුවා මම බ්‍රූඩ් කරන විදිය වීඩියෝ එකක් කරලා ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. ඉතින් අපි යම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද බ්‍රූඩරේ හදාගන්නේ කියලා. ඔයාලා දැනටමත් දන්නවා සාමාන්‍යයෙන් බ්‍රූඩරයක් හදද්දී තහඩු වලින් තමයි වට කරන්න ඕනේ. ඒකට හේතුව තමයි රස්නේ එහෙම නැත්නම් සීතල. ওই දෙක රස්නේ එළියට යන්නේ නැති වෙන්න ඕනේ, සීතල ඇතුළට එන්නේ නැති වෙන්න ඕනේ. ඊට අමතරව රවුමක් විදිහට හදන්නේ. එතකොට මේකේ කොහෙවත් මුළු නැහැ. මුළු නැති නිසා ගොඩ වෙන්න බෑ. ඒ කියන්නේ මුල්ලකට ගොඩ වෙන්න විදිහක් නැහැ සත්තුන්ට. අන්න ඒක නිසා තමයි තහඩු වලින් රවුමක් හදාගන්නේ. අපි එහෙම තහඩු වලින් රවුමක් හදාගෙන මේ රවුම හදාගද්දිත් තමන් ගින්න පැටව ප්‍රමාණයට ඇති වෙන රවුමක් සාමාන්‍යයෙන් හදාගන්න ඕනේ. මම දැන් මෙතන සාමාන්‍යයෙන් පැටව 500කට වගේ තමයි මේ රවුම හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මගේ නම් පොළව සිමෙන්ති කරලා නැහැ. පස් පොළව තියෙන්නේ. ඒක නිසා යටින් පොලිතින් එකක් හොඳ එල්ලලා තියෙනවා. මේ පොලිතින් එකක් ටිකක් ඝනකම පොලිතින් එකක්. පොලිතින් එකටත් යටින් ඒ කියන්නේ පොළවට 10 දාලා 10 වලට උඩින් පොලිතින් එක දාලා පොලිතින් එකට උඩින් තමයි මේ තහඩුව රවුම් කරගෙන තියෙන්නේ. ඊට උඩින් මම පත්තර ලේයර් එකක් එලනවා. මේ පත්තර එලන්නේ එතකොට සත්තුන් මේ බ්‍රූඩ් කරලා ඉවර වුණාට පස්සේ මේක අස් කරගන්න ලේසි. ඒත් එක්ක සාමාන්‍ය ක්‍රමයක් වශයෙන් සත්තු බ්‍රූඩ් කරන්නේ පත්තරවල. පොඩි කාලෙම 10 වලට එහෙම සත්තුන්ව දාන්නේ නැහැ. ඉතින් අපි මේකට හොඳ පත්තර ලේයර් එකක් එලා ගන්නවා. ඉස්සලාම් පළවෙනි ලේයර් එක විදිහට මේක එලා ගන්නවා. ඊට පස්සේ අපි තවත් ලේයර් එකක් පත්තර එලා ගන්නවා. හොඳට පත්තර ලේයර් දෙකක් වගේ අපි එලා ගන්නවා. මොකද යටින් එන සීතලත් මේකට බලපානවා. එතකොට යටින් එන සීතලත් සාමාන්‍යයෙන් පත්තර එළුවට පස්සේ නැති වෙනවා. ඒක නිසා පත්තර ලේයර් දෙකක් විතර අපි එලා ගන්නවා. මොකද මේක සාමාන්‍යයෙන් මේ බ්‍රූඩරේ සතියක් විතර තියලා තමයි අපි මාරු කරන්නේ. එහෙම නැත්නම් අපි මේක අස් කරන්නේ. ඒක නිසා සතියකට ඇති වෙන්න ඕන නිසා අපි පත්තර ලේයර් දෙකක් වගේ මේකට එලා ගන්නවා. ඒ එලාගෙන ඉවර වෙලා තමයි අපි මේකට සත්තුන්ව දාගන්නේ. ඉතින් මේ එක පත්තර ලේයර් එකක් අපි එලලා ඉවරයි. ඉතින් මේ දෙවෙනි පත්තර ලේයර් එක තමයි ඊළඟට අපි එලන්න යන්නේ. එතකොට අපි කෑම වතුර ඕවා තියෙන තැන් තියෙනවනේ. ඒ තැන් වලට තව චුට්ටක් පත්තර වැඩි වුණාට කමක් නැහැ. කෑම වලට නම් එච්චර අවශ්‍යතාවයක් නැහැ. නමුත් වතුර තියෙන තැනට අවශ්‍යතාවයක් තියෙනවා. මොකද වතුර හැලෙන්න පුළුවන්. එතකොට එතන තෙතමනය වැඩි වෙනවා. ඒක නිසා එතකොට මේ පත්තරේ දිය වෙලා පොළව පේනම ගානට එන්න පුළුවන්. ඉතින් මගේ පස් පොළවක් තියෙන්නේ. එතකොට ඒක මට කරදරයක් නිසා මම ඒ වගේ තැන් වලට පත්තර වැඩිපුර දා ගන්නවා. ඉතින් මම මේ කියලා දෙන දේවල් මම දන්න උපරමයේ තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මීට වඩා හොඳ ක්‍රම ඇති. ඉතින් මම දන්න දේ තමයි මම අනිත් කට්ටියට කියලා දෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එකත් බලලා තව වීඩියෝ තියෙනවනේ ඒවත් බලලා ඔයාලා එක ක්‍රමයක් හදාගන්න. මේක තමයි නිවැරදිම හරිම ක්‍රමය කියලා මම කියන්නේ. මම දැනට කරගෙන යන ක්‍රමය තමයි මේ ඔයාලට වීඩියෝ එකක් කරලා පෙන්වන්න කියලා හිතුනේ. ඉතින් අපි දැන් පත්තර ටික එලාගෙන තියෙන්නේ මේකට. තව මදිපාඩු තියෙන තැන් වලට අපි තව පත්තර එක දෙක දා ගන්නවා. එතකොට ඊළඟ එක තමයි ඔය උඩින් එලන පත්තරේ පුළුවන්කමක් තියෙනවා නම් ටිකක් පොඩි කරලා එලා ගන්න. මොකද සත්තුන්ගේ නිරෝගීතාවය අනුව ඒ කියන්නේ ඉපදෙන සත්තුන්ගේ නිරෝගීතාවය අනුව මේ පත්තරේ උඩ ඇවිදීමේ හැකියාව එක එක්කෙනා අතර වෙනස් වෙනවා. දැන් සත්තු ඉපදෙන සත්තු නිරෝගී නැත්තම් මේක උඩට දාපු ගමන් දැන් අපි නම් මේ පත්තරේ පොඩි කරන්නේ නැහැ. හරිද? මොකද අපේ සත්තු හොඳ නිරෝගී. ඒ නිසා මේක උඩට දාපු ගමන් සත්තු හොඳට ඇවිදලා කකුල් හයියයි සත්තුන්ගේ. නමුත් නිරෝගී නැත්තම් මේකේ කකුල් ඇද වෙනවා. ඒක තමයි අර ගොඩාක් කට්ටිය දැකලා ඇති සත්තු කකුල් ඇද වෙලා තියෙනවා. ඒ ඇවිල්ලා මේ වගේ සිනිඳු පත්තර වලට දාපුවම මේ කකුල් ඇද වෙනවා. ඉතින් සත කට්ටිය කියනවා ගොරෝසු පතු පිටකට දාන්න එහෙමයි කියලා. අපි නම් නෑ පත්තරේට මෙහෙම දානවා. ඔයාලට ඉදිරියේදී බලා ගන්න පුළුවන්. අපි නම් පත්තරේට දානවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් සත්තු කොහොමද දුහලා පැනලා ඉන්නේ කියලා. ඊට අමතරව මං පැතලි ලී කෑලි 3ක් යොදා ගන්නවා. ඒ ඇවිල්ලා වතුර තියන්න සාමාන්‍ය උසකට සාමාන්‍ය සත්තුන්ගේ උසත් එක්ක ඒක Taman තීරණය කරගන්න ඕනේ. මේ වගේ උසකින් තිබ්බොත් හොඳයි කියලා. ඊට අමතරව චිත්‍ර එකක් මැදින් තියලා මම ඒකට තමයි කෑම දාන්නේ. මොකද බිම තියෙන කෑම කාපුවාම සත්තු ඉක්මනට ලෙඩ වෙනවා. ඒක නිසා කෑම භාජනයකට එහෙම නැත්නම් චිත්‍රයකට තමයි අපි කෑම දාන්නේ.
ඉතින් අපි එළියටත් කැම ටිකක් දානවා හේතුව තමයි මේ සත්තු පුරුදු වෙන්න ඕනේ අහුලගෙන කන්න. දැන් ඉපදිච්ච ගමන් නිසා පළවෙනි දවසේ අපි එහෙම කැම ටිකක් එළියට දානවා කැම අහුලගෙන කන්න. පැටව හදන කට්ටිය නම් දන්නවා යාලා. දැන් ওই පත්තරේ අකුරු පස්සේ පවා දුහනවා. ඒ කියන්නේ කැම කියලා හිතලා. ඒක නිසා කැම ටිකක් එළියටත් අපි දානවා. එතකොට මේ වීඩියෝ එක කරන්නේ වහින කාලෙක, ඒ කියන්නේ වැස්ස මේ දවස්වල. ඉතින් මම තව ලී ටිකක් උඩින් දාගන්නවා. මොකද හේතුව තමයි මේකට උඩින් මම වහ ගන්න ඕනේ මේක. මේක ඔය කෑම උර හරි මොන හරි දාලා මේක උඩිනුත් මම වහනවා. හේතුව මේක හදිස්සියව කරන්ට්වත් ගියොත් රෑ නිදාගෙන ඉන්නලාට අපි දන්නෙත් නැහැ. එතකොට සත්තු එකට ගොඩ වෙලා මැරෙන්න පුළුවන්. ඉතින් අර බල්බ් දෙකෙන් දෙන රස්නේ එළියට යන්නේ නැති වෙන්න මම මේක උඩිනුත් වහනවා. ඒ වහන්නේ පැටව ඔක්කොම දාලා ඉවර වෙලා ඒකත් මම ඔයාලට මේ වීඩියෝ එකේම පෙන්නන්නම්. එතකොට ඊට අමතරව අපි මේකට වතුර තියාගන්නේ මම නම් තියන්නේ උණු කරලා නිවාගත්ත වතුර. ඒකට සීනි තමයි මම මික්ස් කරන්නේ. ඔයාලට සීනි වෙනුවට ග්ලූකෝස් මික්ස් කරගන්න පුළුවන්. මම නම් ග්ලූකෝස් එහෙම දෙන්නේ නැහැ. මම ඇන්ටිබයොටික් වර්ග මොනවත් පළවෙනි දවසේ දෙකේ දෙන්නේ නැහැ. මම යාලට සීනි තමයි දිය කරන්නේ. ඉතින් ඔය පැණි රහ වර්ගයක් මොන හරි දිය කරපුවාම හරි සීනි හකුරු ඒ සමහරව හකුරු කියනවා. ඉතින් ඔය ප්‍රායෝගික දේවල් නෙවෙයි. මම නම් ප්‍රායෝගික දෙයක් කරන්නේ සීනි තමයි මිශ්‍ර කරන්නේ. සීනි මිශ්‍ර කරලා උණු කරලා නිවාගත්ත වතුර තමයි මේ සත්තුන්ට දෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ සත්තු ටික බ්‍රූඩරේට දාගෙන ඔයාලට මේකෙත් හොඳට පේනවා බලන්න සත්තු කොහොමද දුහන්නේ කියලා. ඒ නිසා සත්තුන්ගේ කකුල් වල කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ නිරෝගී සත්තු ඉන්නේ. ඉතින් අපි අර පත්‍රේ පොඩි කර එහෙම නැත්නම් රළු පොලවක් හදන්නේ. හේතුව මෙයාලා මේකේ දුහලා පැනලා හොඳට ඉන්නවා කියලා අපිට 100% විශ්වාසයි. මොකද අපේ සත්තු නිරෝගිමත් සත්තු නිසා. ඊළඟ එක තමයි මේ මම සත්තු දාන ක්‍රමය දැකලා මේකට කමෙන්ට් කරන්න එපා පවුරි දෙයි අරව මේවා කියලා. සාමාන්‍යයෙන් මීට වැඩිය මේවා ක්‍රම වලට තමයි සත්තු දාන්න ගෙනලා හලන එක කරන්නේ. නමුත් මේක කරන්න බැරි නිසා තමයි මෙහෙම අල්ලලා දාන්නේ. නමුත් මේක එක එක අල්ලලා 500ක් ඉන්න එක 500 වතාවක් දාන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඒකත් තේරුම් ගන්න. ඒ වගේ දේවල් නම් කමෙන්ට් කරන්න එපා. ඉතින් දැන් සත්තු ටික හරියට රස්නේ තියෙනවා නම් මේ වගේ එක ළඟ ගොඩ වෙන්නේ නැහැ. දැන් මම දාපු තැනම තමයි සත්තු ටික ඉන්නේ. මොකද අපි මේක උඩින් වහලා තියෙන නෑ තාම. ඒක නිසා රස්නේ තාම එළියට යනවා. ඉතින් අපි දැන් මේක උඩින් සම්පූර්ණයෙන්ම වහ ගන්න ඕනේ. එතකොට මේ රස්නේ එළියට යන්නේ නැහැ. ඇතුළෙම රඳා පවතිනවා. ඒකට මම පාවිච්චි කරනවා මම කෑම ගෙනාපු පරණ උර. ඒකෙන් තමයි මම වහන්නේ. සම්පූර්ණයෙන් වහනවා කියන්නේ මේක පොඩි තීරුවක් ඉතුරු වෙන්න ඉතුරු ටික වහ ගන්නවා. මේ මොකද එළියෙන් උලන් ටිකක් යන්න අවශ්‍ය නිසා. ඉතින් මේක තමයි මම දැනට කරගෙන යන ක්‍රමය. මේකේ මට කිසිම අවාසියක් සිද්ධ වෙලා නැහැ. මේ ක්‍රමයට මම දෙන කියලා මම දන්න කාලේ ඉඳලා බ්‍රූඩර් කරනවා. මම සාමාන්‍යයෙන් සහරාන්ගේ සිද්ධියත් එක්ක තමයි මේ වටු පාලනය සත්ව පාලනට ආවේ. මම එදා ඉඳලා අද වෙනකම් මේ ක්‍රමය තමයි කරගෙන යන්නේ. එතකොට මීට වැඩිය හොඳ ක්‍රම තිබ්බොත් ඒවත් ඔයාලා බලලා හොඳ ඔයාලට කියලා ආවෙනික ක්‍රමයක් හදාගන්න. මට දැනට මේක වැරදිලා නැහැ. ඒක නිසා මම මේ ක්‍රමය තමයි ඉදිරියට කරගෙන යන්නේ. මේක කිසිම මාරුවක් කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. යමු මොන හරි දෙයක් වැරද්දක් මොන හරි දෙයක් මට සිද්ධ වුණොත් මම ඒ වෙලාවට කාගෙන් හරි අනිවාර්යයෙන්ම උපදෙස් ගන්නවා. ඊට පස්සේ අර අපි සත්තු දාපු තැන ඔයාලා දැක්ක සත්තු ටික ගොඩ වෙලා හිටියේ. ඒ ටික චුට්ටක් එහෙට මෙහෙට කරලා දානවා. එතකොට යාලා එක තැන ගොඩ වෙන එක නවතිනවා. යාලා දුහන්න වයින්ද පටන් ගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ මේවත් බ්‍රූඩර් තමයි. මේ දවස් 8ක වගේ සත්තු. ඒ කියන්නේ මම දැන් දාපු බ්‍රූඩරේ ඉන්නලා සතියකට පස්සේ වෙන බ්‍රූඩර් දෙකකට මම ඕක මාරු කරලා තියෙන්නේ. මොකද අර බ්‍රූඩරේ ප්‍රමාණය මදි වුණොත් එහෙම සත්තු වර්ධනය වෙන වේගය අඩු වෙනවා. ඒක නිසා තව බ්‍රූඩර් වලට අපි දාලා තියෙන්නේ. එතකොට මේ මගේ අනිත් බ්‍රූඩර් දෙක ඒවත් මම අනිවාර්යෙන් වැස්ස දවස් නිසා උඩින් වහනවා 75ක් වගේ වෙනකම්. මොකද මෙයාලත් තම සතියක් දවස් 8ක් කියන්නේ පොඩි පැටවෝ. ඒක නිසා මේකත් 75ක් වගේ වෙනකම් බ්‍රූඩරේ වහනවා. මේවටත් ලයිට් දාලා තියෙන්නේ. මේවා කන්ට්‍රෝලර්ස් දාලා සෙන්සර්ස් දාලා තියෙන්නේ. ඉතින් මේවා ඔටෝ වැඩ කරන්නේ. ඕනකට වැඩි හීට් වුණොත් එහෙම ඔෆ් වෙනවා. හීට් එක අඩු වුණොත් ඔටෝ ඔන් වෙනවා. එහෙම තමයි දාලා තියෙන්නේ. ඉතින් මේවත් මම වහ ගන්නවා 75ක් කියන්නේ ප්‍රමාණයෙන් 75ක් වගේ වෙනකම් බෑග් වලින් වහ ගන්නවා. නැත්තම් අපිට සීතල කන්ට්‍රෝල් කරගන්න බෑ. සත්තු ගොඩ වෙලා මැරෙන්න බලනවා. ඉතින් අපි දැනම නිකන් අමාරු වැටෙන්නත් ඕනේ නැහැ. නිකන් සත්තු මරා ගන්න ඕනෙත් නැහැ. ඒක නිසා මම 75ක් කෝකටත් වැසි දවස්වල වහලා දානවා. එතකොට මේ ඉන්නේ එතන බ්‍රූඩරේ ඉඳලා
එතකොට මේ ඉන්නේ මගේ මව් සත්තු ටික. එයාලටත් ලයිට් දාලා තියෙන්නේ. එයාලා ලයිට් ටික අතර 10 වගේ වෙනකොට තමයි ඕෆ් කරන්නේ. එයාලා දැන් කාලා ඔන්න බිත්තර දාන්න එහෙම පටන් අරගෙන තියෙන්නේ. දැන් බිත්තර 1 2 වැටෙනවා. එයාලා සාමාන්‍යයෙන් රෑ 10 වෙද්දි බිත්තර ටික දාලා ඉවර වෙනවා. එයාලටත් ඔටෝ කෑම් භාජන ගහලා තියෙන වතුර භාජන ඔටෝ. ඒ ඔක්කොම ඔටෝ දීලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මගේ බ්‍රූඩර්ස් ටික. මේ තමයි මං කිව්ව දවස් 8ක් වයස පැටව. එයාලට දැන් හොඳට ඉඩ තියෙනවා. ඔන්න රෑට අපි ෆුල් කෑම දාලා වතුර දාලා තියෙන්නේ. මෙයාලට කෑම වතුර වල ලිමිට් එකක් නැහැ. පැය 24ම කෑම වතුර දීලා තියෙන්නේ. ඉතින් මං අර පාට දෙක සත්තු බ්‍රූඩර් දෙකට වෙන වෙනම දාලා තියෙන්නේ. ඒකයි කහ පාට සත්තු වෙනමයි. මේ දුඹුරු පාට හුරු සත්තු වෙනමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ අර බ්‍රූඩරේ සතියක් ඉඳලා ඊතුරු සතිය එනවා මේ වගේ දැල් බ්‍රූඩර් වලට. ඉතින් මේ දැල් බ්‍රූඩර් වලත් සතියක් ඉන්නවා. ඔයාලා දන්නවා ඇති. දැන්ටවත් මගෙන් මේ වීඩියෝ බලන කට්ටිය නම් අපි දවස් 21 හදලා ගෑනු සත්තු තෝරලා තමයි විකුණන්නේ. ඉතින් මේ වගේ දැල් බ්‍රූඩර් වල තමයි අන්තිම සතියේ යාලා ඉන්නේ. එතකොට යාලා සාමාන්‍යයෙන් මේ වගේ කෑම භාජන වලට හුරු කරලා ඒ වගේ දේවල් කරලා තමයි අපි ඔයාලට දෙන්නේ. ඒත් එක්කම මේ ඔයාලට දැන් දැක්කම් පේනවා මේ දවස් 15ක් වගේ වයස සත්තු. දැන් උනත් මෙයාලව මට තෝරන්න පුළුවන්. නමුත් තව සතියක් හදලා තමයි මම මෙයාලව තෝරලා දෙන්නේ. දවස් 21 හදලා තමයි අපි එළියට දෙන්නේ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 85ක් 90ක් වගේ බරට එනවා මගේ ගන්න පැටිය. මගෙන් ගත්ත කට්ටිය දන්නවා අනිවාර්යෙන් මගේ පැටවුන්ගේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් ඒ වගේ බ්‍රූඩර් තමයි මේ තට්ටු බ්‍රූඩර් තියෙන්නේ. ඔයාලට මේ පේන්නේ සම්පූර්ණ මගේ බ්‍රූඩර් සෙටප් එක. තව එහා පැත්තේ බ්‍රූඩර් සෙටප් එකක් තියෙනවා. ඒක ඕෆ් කරලා තියෙන්නේ. ඒකේ සත්තු නැහැ. ඉතින් ওই වගේ බ්‍රූඩර් 12ක් තියෙනවා මයි ළඟ. එතකොට ඊට අමතරව බිම බ්‍රූඩර් 3ක් තියෙනවා. මේ තියෙන සම්පූර්ණ පෙනුම මගේ ෆාම් එකේ මේ වටුව ඉන්න ඒරියා එක. ඊට අමතරව මයි ළඟ ඉන්නවා වෙන වෙන જાතියේ සත්තු. වෙන වෙනම જાතියේ සත්තු කියන්නේ වෙනම බ්‍රීඩ් ලස්සනට හදන සත්තු. ඒ වගේවත් ඉන්නවා. මේ ඕනම දෙයක් වටුව තමයි මගේ ප්‍රධානම වෙළඳාම. වෙන ඕනම දෙයක් ඔයාලට අවශ්‍යයි නම් මගේ නම්බරයට කෝල් එකක් දෙන්න. 073 657 847 කියන නම්බරයට මට කෝල් එකක් දීලා ඔයාලට අවශ්‍ය ඕන සේවාවක් ඕන සතෙක් ලබා ගන්න පුළුවන්. වටුවන්ට අවශ්‍ය උපදෙස් කූඩු ගහන විදිහ මේ සියලුම දේ ඔයාලට ඒ නම්බරයට කතා කරලා ඔයාලට ලබා ගන්න පුළුවන්. එහෙමනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් මම ඔයාලා හම් වෙනකන් මම ගිහිල්ලා එන්නම්. ඔයාලට මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මම කියපු නම්බරයට කෝල් එකක් දීලා මාව සම්බන්ධ කරගන්න. එතකොට ඔයාලට ඒකට අවශ්‍ය සාධාරණ උත්තරයක් සාධාරණ විසඳුමක් මම ඔයාලට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඒක නිසා මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එවනම් මාත් එක්ක දිගටම රැඳිලා ඉඳී කියලා මම විශ්වාස කරගෙන වීඩියෝ එක අවසන් කරනවා.